ආයිබෝවන් සමහරවල් මගෙන් කට්ටිය අහනවා මේ ෆිල්ම් එකක් ෂූට් කරද්දී ස්ටෝරි බෝඩ්ස් ඕනමද කියලා. පාවිච්චි කරනවාද කියලා. මෙහෙමයි. ස්ටෝරි බෝඩ්ස් පාවිච්චි කරන කට්ටිය මම දැන් ඇඩ්වර්ටයිසිං වල ඉඳලා ආපු මම ඇඩ්වර්ටයිසිං කරපු කෙනෙක් නිසා අපි ඇඩ්වර්ටයිසිං වලදී ස්ටෝරි බෝඩ්ස් ගොඩක් පාවිච්චි කරා. මොකද ඒකට හේතුව ඒකේ ඒජන්සි එකක් එක්ක වැඩ කරන. ඒතර ඒජන්සි එකට ඕන විදිහට තමයි අපි ෂූට් කරන්නේ. ගොඩක් දේවල් ඒගොල්ලන්ගේ අදහස් තියෙන ඒවා තමයි අපි එළියට ගන්නෙ. එහෙම ගන්නකොට අපිට සමහරවිට පාවිච්චි කරන්න වෙනවා ස්ටෝරි බෝඩ්ස්. මොකද ඒක හරියට ගොඩනගා ගන්න ඕන නිසා. දැන් ෆිල්ම් වලදී දැන් මට මතකයි මාතා කරනකොට මාතා එකේ අර ට්‍රේන් එක පුපුරලා මාතා බලපෑ මතකදී කෝච්චිය පුපුරලා යන එක. ඒකට අපි ස්ටෝරි බෝඩ් උත් කරා. එතකොට ඇනිමැටික්ස් උත් කරා. ඒ කියන්නේ ඇනිමැටික්ස් කියන්නේ ෆුල් ඇනිමේෂන් නෙමෙයි. ඒ වගේ පොඩි පොඩි විදිහට හදලා මෙන්න මෙහෙමයි ලුක් එක එන්නේ කියලා. මොකද ඒ වගේ දෙයකට හරි අවශ්‍යයි. මොකද අපි ඒක ෂූට් කරනකොට අපි ඒකේ ලයිව් ඇක්ෂන් විතරක් නෙමෙයිනේ තියෙන්නේ. ඒකේ තියෙනවා ඒ කියන්නේ බේසිකලි ස්පෙෂල් ඉෆෙක්ට්ස් තියෙන. ස්පෙෂල් ඉෆෙක්ට්ස් තියෙද්දී වැඩියෙන් සාර්ථක වෙන්නේ ස්ටෝරි බෝඩ් එකක් එක්ක වැඩ කරොත්. ඒ හේතුව උඩ අපි ස්ටෝරි බෝඩ්ස් එක්ක වැඩ කරනවා. හැබැයි සමහර ඩිරෙක්ටර්ස්ලා ඉන්නවා හොලිවුඩ් වල වගේ ස්ටෝරි බෝඩ්ස් එක්කම වැඩ කරනවා. නමුත් මම එහෙම එච්චරම කැමති නැහැ හැමතිස්සෙම ස්ටෝරි බෝඩ් එකත් එක්කම ඉන්න. ස්ටෝරි බෝඩ් එක කියන්නේ මට ගයිඩ්ලයින් එකක් තමයි. උදාහරණයකට වශයෙන් සමහර දේවල් තියෙනවා. දැන් ඒ කියන්නේ අපි ටීම් එකේ ගොඩක් කට්ටිය එක්ක වැඩ කරද්දී මේ ෂොට් එක මේ විදිහටයි තියෙන්න ඕන මේ විදිහට තියෙනවා අපි ඇඳ ගන්නවා. අපි ස්කෙචස් ගහන්නේ. ඒක හුඟක් ඩිරෙක්ටර්ස්ලා කරනවා. ඒක බොහොම පොඩි ස්කෙච් එකක් කරලා ස්ටෝරි බෝඩ් එකක් වශයෙන් එන ඩීටේල් දාන්නේ. ඇඩ්වර්ටයිසිං වලදී අපි හුඟක් වෙලාවට හුඟක් ඩීටේල්ස් යන වෙලාවල් තියෙනවා. මොකද ඒක වෙනම ක්ලයන්ට් කෙනෙකුට කරන්නේ. එතකොට ක්‍රියේටිව් අවුට්පුට් එක හුඟක් වෙලාවට ඒජන්සි එක හරහා එන එකක්. ඒතර ඒජන්සි එකට ඕන එක අපි කරලා දෙන්න ඕන. ඒජන්සි එක කරන්නේ ක්ලයන්ට් ඕන දේ. ඒතර අපි ඩිරෙක්ටර් වශයෙන් අපි ප්‍රොඩක්ෂන් ටීම් එක වශයෙන් ඒක ඇචීව් කරගන්න ඕන. එතකොට අපි ඒකෙදි ගොඩක් වෙලාවට ස්ටෝරි බෝඩ්ස් වලට ස්ටික් වෙලා ඉන්නවා. නමුත් ෆිල්ම් එකක් කරනකොට ඒක ඩිපෙන්ඩ් වෙනවා හුඟක් වෙලාවට. හුඟක් වෙලාවට ස්පෙෂල් ඉෆෙක්ට්ස් ගොඩක් තියෙන ෆිල්ම්ස් වල අනිවාර්යෙන් ස්ටෝරි බෝඩ්ස් තියෙනවා. මොකද ඒක ටීම්ස් ගොඩක් එක්කනේ යන්නේ. ඒ කියන්නේ අපි සෙට් එකේදී ෆයිනල් ලුක් එකේ තියෙන දේවල් නැහැ. ඒතකොට ෆයිනල් ලුක් එකට එන්න අපි හිතමුකෝ මොකක් හරි මෙතන කෑල්ලක් පස්සේ එන්නේ කියලා. ඒක මෙතන කෑල්ල පස්සේ එනවා නම් පෝස්ට් ප්‍රොඩක්ෂන් පස්සේ ඒතකොට කැමරාව සෙට් වෙන්න ඕන මේ කෑල්ල මෙතනට ෆෝකස් වෙන විදිහට. හැබැයි අපි ෂූට් කරන වෙලාවේ ඒ කෑල්ල එතන නැහැ. ඉතින් එහෙනම් එතකොට ස්ටෝරි බෝඩ් එකක් ගහලා ඒකේ තේරුම් කරලා දෙන්න ඕනේ කොහොමද එන්නේ කියන එක. මම බොහොම සරල උදාහරණ ගන්න. මොකද අපි හිතමුකෝ පීරියඩ් ෆිල්ම් එකක් කියලා. ඒකේ ස්ක්‍රීන් එකේ මෙතන ඉන්න ඕනයි කියමුකෝ සෙනග ගොඩාක්. ආයේ මෙතනත් ඉන්න ඕනයි කියමුකෝ සෙනග ගොඩක්. ඒකම උඩත් ඉන්න ඕන කියලා. එතකොට ওই සෙනග අපිට හැමෝම එකපාර හොයාගන්න විදියක් නැහැ. මොකද අපි ඒ සෙනග ගේනවා කියන්නේ ඒගොල්ලන්ට ගෙවන්න ඕන, කන්න බොන්න දෙන්න ඕන, ඒගොල්ලන්ව ට්‍රාන්ස්පෝර්ට් කරන්න ඕන. එතකොට ඊට වඩා ලාභයි අපිට සෙනග ක්‍රියේට් කරලා දාන්න එක හෝ එහෙම නැත්නම් ෂූට් කරලා මල්ටිප්ලයි කරලා ඒවට දාන්න එක. එතකොට මේ ස්පේස් එක ෂූට් වෙන්න ඕන කැමරාව මෙතන මෙහෙම තිබිලා මේ මේන් කැරක්ටර්ස් මෙතන ඉඳලා අරගොල්ලෝ මේ කොරවල් වල එනවනම් ස්ටෝරි බෝඩ් එකක් ගහලා ඒක පෙන්වන්න ඕන. එතකොට කැමරාමන්ට, ආර්ට් ඩිරෙක්ටර්ට, ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ට, ඒ කියන්නේ ක්‍රවුඩ් එක මෙහෙවන ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්ට අනිත් අය ඔක්කොටම තේරෙනවා මෙන්න මේ තැන්වල තමයි පුද්ගලයෝ ඉන්න ඕනයි කියලා. එතකොට පෝස්ට් ප්‍රොඩක්ෂන් එක කියන්නේ පසු නිෂ්පාදනයට ගියාම මේක ෂූට් කරලා ඉවරලා මේක අරන් ගිහලා ඉෆෙක්ට්ස් දාන තැනට ගියාම අපි දන්නවා ඉෆෙක්ට්ස් එඩිට් කරන එඩිටර්ත් අපිට තේරෙනවා. එතකොට ඉෆෙක්ට්ස් දාන ඇනිමේටර්ස්ලත් දන්නවා කොතනද දාන්න ඕන කියලා. ඉතින් ඒක නිසා ස්ටෝරි බෝඩ් එක ඒ වගේ දේවල් වලට හරිම අවශ්‍යයි. සමහර වෙලාවට ස්ටීවන් ස්පීල්බර්ග්, ජෝර්ජ් ලූකස් වගේ කට්ටිය පාවිච්චි කරන්න පුළුවන් ස්ටෝරි බෝඩ්ස් අපිට වඩා. මොකද ඒගොල්ලන්ට එකක් පහසුකම තියෙනවා. ස්ටෝරි බෝඩ් ආටිස්ට් කෙනෙකුටත් ගෙවන්න ඕන අපි. ඒක ළඟ ඉඳලා හරි විදිහට ස්කෙච් කරව ගන්න ඕන. ඒ ස්කෙච් එක වැරදුනොත් ඒතර අපිට එන්නේ වැරදි එකේ. ඒතකොට එයාට බ්‍රීෆ් කරන්න ඕනේ ඒ ආටිස්ට්. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඒතකොට ලොකු වියදමක් යනවා. නමුත් ස්පෙෂල් ඉෆෙක්ට්ස් ගොඩාක් තියෙන එකට ස්ටෝරි බෝඩ් කරලා කරන එක හරි ලාභයි. මම පාවිච්චි කරනවද නැද්ද කියලා මම විශේෂයෙන් මට අවශ්‍යම නම් විතරයි මම දාගන්නේ ස්ටෝරි බෝඩ්ස්. නැත්තම් මම වැඩි ඒව ගැන පන්නන්න යන්නේ නැහැ. හැබැයි ඕනම ප්‍රොඩක්ෂන් එකකට ස්ටෝරි බෝඩ් එකක් තියෙනවා නම් ඒක මුළු ගෲප් එකටම ලේසි. ඒ කියන්නේ ප්‍රොඩක්ෂන් ටීම් එකේ වැඩ කරන හැමෝටම ස්ටෝරි බෝඩ් එක බලාගත්තම ගොඩක් දේවල්
ප්ලෑන් කරගන්න ලේසි. ඒ අරෙන්ඩ නැත්තං ස්ටෝරි බෝඩ් එකක් ගහගන්න එච්චරම ලොකු අවශ්‍යතාවයක් නැහැ. මම පුළුවන් තරම් මට අවශ්‍යම දේවල් වලට විතරයි ස්ටෝරි බෝඩ් එක ගහගන්නේ. ඒක නිසා ස්ටෝරි බෝඩ් එකක් ඕනමද? තියෙනවා නම් හොඳයි. නැහැ කියලා ප්‍රශ්න නැහැ. සමහර ග්‍රේටස්ට් ඩිරෙක්ටර්ස්ලා ස්ටෝරි බෝඩ්ස් පාවිච්චි කරේ නැහැ. ඒගොල්ලෝ පොඩි ස්කෙච් එකක් ගහගෙන ඒගොල්ලන්ගේ කල්පනා ශක්තිය වඩන්න ඒක නිර්මාණය කරගන්න ඒක ගැහුවා මිසක් දැන් ටෙරි ගිලියම් වගේ කට්ටිය වර්නර් හවුස්ලා මම හිතන්නේ පාවිච්චි කරන්නේත් නැති තරම්. ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ග්‍රේටස්ට් ඩිරෙක්ටර්ස්ලා කට්ටියක්. ඒ වුණාට සමහරවල් එහෙම පාවිච්චි ටෙක්නිකල් වෙන්න ස්ටෝරි බෝඩ්ස් වැදගත් මම හිතන්නේ. එහෙනම් දැනට මගෙන් එච්චරයි.